හෙලෝ අද මගේ බර්ත්ඩේ එක. ඔව් මම දන්නවා මිනි බ්ලොග් එකේ චුට්ටක් පරක් වුණා. චුට්ට නෙමෙයි. ඉතින් මේක දානවා කිව්ව පෙරේදා ඕන දාන්නේ අද. ඉතින් මගේ බර්ත්ඩේ එක දවසේ දැන් මට කිරිබත් හදලා දෙන්න කවුරුත් නැහනේ. ඉතින් ඕන මම මගේ බර්ත්ඩේ එක දවසේ උදේ කිරිබත් හදනවා. මං උදේ ඇඳගෙන හිටියේ නම් ඔය ඇඳුම නෙවෙයි. ෆොටෝස් ටිකක් ගන්න අර පින්ක් කලර් ඩ්‍රෙස් එක පොඩ ඩ්‍රෙස් කරලා ෆොටෝස් ටිකක් එහෙම අරගෙන කොහේ ෆොටෝස්වත් ගන්න දානේ මේ දවස්වල හොඳටම වහිනවා ඉවරයක් නැහැ මේ වෙලාවෙත් හොඳටම වහිනවා. මුළු ගෙදරම ලයිට් දාලා තියෙන්නේ මුළු ගෙදරම අඳුරුයි. සාමාන්‍යයෙන් හවස 6ට විතර ඇති. ඉතින් මං කිරිබත් එකක් හදන්නේ චූටි රයිස් කුකර් එකේ මං අලුතෙන් ගත්ත එක මේ ආසාවටත් එක තමයි මම ඒකේ හදන්නේ මේ මොකද අපිට කන්න කිරිබත් හදන්නේ නෑ මං දැන් ඒක පෙන්නනවා ආසාවට. ඒක මාර කියුට් මේ ලිප්ස්ටික් උත් තිත්තා එකේ. මොකද මම මේකප් එකක් දාන් හිටියේ උදේ මේ අර ෆොටෝස් ටික දාන්න ගහන්න ඕනේ හින්දා බර්ත්ඩේ එකට. ඉතින් හස්බන්ඩ් තමයි කිව්වේ ගහමු කියලා. නැත්තම් මුලින්ම කියනකෝ මට මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ මේ අවුරුද්දේ. ඇත්තට මම දන්නේ ඇයි කියලා. එහෙම තමයි එක එක අවුරුදු වල තින්නේ නේද? මම හස්බන්ඩ්ට දැන් මාස 5ක විතර ඉඳන් කිව්වා මගේ බර්ත්ඩේ එකට මට gift එකක් දෙන්න එපා. අපි දන්සලක් දෙමු පොයට. එහෙම කීකේ තමයි හිටියේ. මොකද ඉතින් අපි පොය මාසෙනේ මගේ බර්ත්ඩේ එක හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක දෙකම තියෙන්නේ. අපි දෙන්න කතා වෙලා හිටියා මේ අවුරුද්දේ 2026 අපි දෙන්නගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක් ලොකුට කරන්නේ නැහැ කියන ලොකුට පාටිස් දාන්න නැහැ ඉවිනි ලොකුට වියදම් කරන්නේ නැහැ කියලා. ඉතින් හස්බන්ඩ් මට පොල් ටිකක් ගාලා දීලා ගියා කොහෙද මන්ද මට මතක නැහැ දැන් කොහෙද ගියේ කියලා. ඊට පස්සේ අපි කිරිබත් හදලා ඉවර වෙලා හදන දීලා මම ප්ලේන් ටිකක් නේ මම බොනේ කොෆි එකක්. උදේට කෑව කියලා පෙන්නන්නේ. අද උදේට ඉුවේ නැහැ. හස්බන්ඩ් ගෙනාවේ කඩෙන් කන්න බිත්තරෝටි ආයෙව ගෙන තමයි ආ ගියේ. ඉතින් ඒක කාලේ ඉවරයි දැන්. ඉවරලා තමයි මට වීඩියෝ එක ගන්න මතක් වුනේ. මම බලා කොෆි එකක් මොකද මට උදේ කැරකිල්ල වගේ තිබුණා උදේ ඉඳන් සීනි මදි වෙලා මගේ ඇඟේ මම අර උළු හාල් ඩ්‍රින්ක් එක බොනවා නේ ඒක ගැන කට්ටිය අහලා තිබුණා ඇත්තට මේක හැමදාම බොන්න හොඳ නෑ ඇඟේ සීනි මදි වෙනවා ඒකට මම ওই දවසයි කියන්නේ බර්ත්ඩේ එක දවසේ මම ඒකට අද කියලා කියන්නම්කෝ ඉතින් අද නම් මම බීලා තිබුණේ නැහැ හැබැයි ඉතින් මට පොඩ්ඩක් සීනි මදි වෙලා වගේ තිබුණා කැරකිල්ල ගතිය මම එන්න හොඳට කොෆි එකක් බෙව සීනි දාලා ඊට පස්සේ චුට්ටක් ඇල වෙලා හිටිය ඔය විදිහට ඉතින් මේ දවස්වල වැස්ස අපේ බවුල්ලු මඩේ නටනවා කරනවා එපා වෙලා තියෙන ඉතින් හස්බන්ඩ් ওই විදිහට කොරිඩෝර් එකම මොප් කරා වෙනදට නම් මම කරන්නේ ඉතින් අද එයා කරනවා මගේ බර්ත්ඩේ එක කියලා ඉතින් මේ ඒ වගේ දවස්වල නිදහසේ ඉන්න ඕනලු කියලා මට ඉතින් මම ওই විදිහට හිටියා ෆිට් චෙක් එකක් තමයි ඔය කරන්නේ ඇත්තටම මේ මම ස්කර්ට් අඳිනවා හරි අඩුයි ඔය ඇද්ද කලාතුරකින් මේ මට තියෙන ස්කර්ට් මම හිතන්නේ 3ක් 4ක් වගේ අඳින්නෙත් නෑ ඒවා ওই දවසේ දිග එකක් ඇඳගත්තා නිකන් ගෙදරට ඉන්න ඊගාට අපි හදන්නේ ඔය මැස්සු බලන්න ඕනේ වැස්ස දවස්වල හින්දා මැස්සු සෑහෙන්න අපි හදන්නේ ඉතින් උදේම බුදුරජාණන් වහන්සේටයි යශෝදරා මෑණියන් වහන්සේටයි මොනවද ඒකට කියන්නේ කිරි දානේද කිරිබත් පූජා කරලා කිරිබත් පූජා කරලා ඉතින් පහන තියලා වඳින්න. ඉතින් බර්ත්ඩේ එක දවසේ කියන්නේ මගේ උපන්දින දවසේ මට කිරි ආහාර පූජා කරන්න ලැබීම ගැන මම හරිම සතුටු වෙනවා. ඇත්තටම මේ තියෙන මම පූජා කරපු දේවල් මං ගිලම්පස විදියට සමහන් තමයි හදාගත්තේ. මොකද මේ දවස්වල වැස්ස දවස් හින්දා. ඉතින් ඒ ගැනත් මම හිතනවා. ඊට පස්සේ අපි දෙන්න වැඳලා ඉවර වෙලා ඔය නම් අවසාන වෙලාවේ ප්‍රාර්ථනා කරන වෙලාවේ ඒ වෙලාවේ තමයි ඉතින් මම ෆෝන් එක පොඩ්ඩක් තිබ්බේ මේ හස්බන්ඩ්ට ඔය වෙලාවේ මං කියූප එකට හිතත් යනවා ඉතින් ඊට පස්සේ ෂේප් දෙක අද්දක තියාගන්න ඕන අල්ලලි මම වට දෙකම අරන් දෙන්න හිටියේ ඔන්න මගේ gift දෙකට ආයෙත් මේක ඔන්න බලන්නකෝ ඉතින් ඒක එකක් අද ගත්තේවා අනිත් එකත් ඔයාලට ඉක්මනින්ම අරන් දෙනවා ඉතින් ඔයාලට ඕනම එක මට හිතුණා දැන් ඔයා මේ ටිකේ වැඩිපුර කාලයක් දවසේ යොදවන්නේ මේ දෙයට නිසා මේක ඕන වෙයි කියලා නෑ සතියක දැන් කරේ නෑ හැබැයි එක්සයි ඔව් දැන් දෙකෙන් කෝකෝ ආයිල්ලුවත් අද එකක් හැබැයි ඉතින් මම gift එක blind choice දෙන්නේ නෙමෙයි කරේ ඔය දෙකම පෙන්නලා තමයි ආවේ මොකද්ද ඕනේ කියලා. ඉතින් මම තෝරගත්ත එක අවසානට බලන්නකෝ ඔයාලට. මම තෝරගත්තේ මොකද්ද කියලා දැන් ඔයාලා අනිවාර්යෙන් guess කරලා ඇත්තේ. ඉතින් ওই වෙලාවේ තව surprise එකක් දෙනකෝ husband එළියට යන් කිව්වා බලනකොට අම්මලා එනවා. ඉතින් මම ඇත්තටම expect කරේ නෑ අම්මලා එයි කියලා. මේ මට හරිම සතුටුයි. මම හිටියේ මේ පාර birthday එක celebrate කරන්නෙත් නැති වෙන්නනේ ඉතින් මල්ලි මේ විදිහට ලස්සනට එයාලගේ තාත්තගේ කායක සරසගෙන ඇවිල්ලා තිබුණා ඩෙකොරේට් කරගෙන මට මාර්ම සංවේදනා මම ඒ වෙලාවේ ඇත්තටම මට හරිම හොඳ සහෝදරයෙක් ඉන්නේ. ඉතින් මගේ ෆැමිලි එකේ කට්ටිය මගේ ළඟ නැති වුණත් ඒක හස්බන්ඩ්ගේ ෆැමිලි එකේ අය මට දැනෙන්න දෙන්නේ නැහැ චුට්ටක්වත්. ඉතින්
මට අසනීපයක් වුණත් ටක් ගාලා යාලා එනවා. මට ඒ ගැන හරිම සතුටුයි. ඉතින් මල්ලි තමයි ඔය විදිහට ඩෙකොරේට් කරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කේක් එකත් අරගෙන ආවා යාළම අම්මලම. මට එදා දවස හරි සතුටුයි. හරිම සිම්පල් විදිහට අපි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. ඒ වුණාට මගේ හිතේ තවටත් මට හරිම සතුටුයි. ඉතින් ওই වෙලාවේ හොඳටම වහිනවා වැස්සේ වුණත් එයාලා ආවා. ඉතින් මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් පොඩි දෙයක් වෙනද ඒ කියන්නේ පොඩි දෙයක් උපන් දිනේ කියන්නේ ඉතින් ඒ වෙනුවෙන් මම සතුට කරන්න ඇත්තටම ආවා. මට හරිම සතුටුයි ඒක ගැන. ඉතින් බර්ත්ඩේ එක විතර කේක් එකකුත් කපන්න පුළුවන් වුණා. ඉතින් අමරාව හින්දා හස්බන්ඩ් කොහොමද කේක් එකක් හදන්න එපා කියලා මල්ලි හස්බන්ඩ් මේ එයා කේක් එක ගේනවා කියලා යාලා. ඉතින් අපි කේක් කපලා එදා අම්මා උයාගෙනත් ආවා ඇත්තටම. දැන් දවල්ට මං ඉවෙත් නෑ ඔන්න. අම්මා දවල්ට රැටයි දෙකටම එක උයාගෙන ආවා. අම්මෝ බුෆේ එකක් දාලා වගේ යාළුවනේ මාළු පිණි හදාගෙන ආවා 10ක් විතර. ඉතින් මම අම්මගේ කෑම තමයි මේ වෙනකන් කාලෙදිර රසම කෑම. අපි පවුලේ හැමෝම එහෙමයි. අම්මට මාර රහට යන්න පුළුවන්. ඉතින් ඔය විදිහට බර්ත්ඩේ එක මං අපි හැමෝම එකතුලා පොඩිට සෙලිබ්‍රේට් කරා. ඉතින් එදා රෑ වෙනකම්ම අපි අපේ ගෙදර තමයි හිටියේ. හැමෝම ගියේ අම්මලා මල්ලිලා ඔක්කොමලා ගියේ. ඉතින් පහුවෙනිදා පාන්දර. ඉතින් වහිනවා එකේ නම් අඩුවක් නෑ. පුදුම විදිහට වහිනවා. ඇත්තටම තාත්තලාට යන්නත් බැරි වුණේ වැස්ස හින්දා තමයි ඒකේ හේතුව. ඉතින් ඔය විදිහට බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරලා ඉවර වෙලා කේක් හැමෝටම කැව්වා. ඉතින් ඔන්න ඔය කට්ටිය තමයි ඔන්න මගේ බර්ත්ඩේ එකේ හිටියේ. මගේම ෆැමිලි එකේ අය ඔය තාත්තා ඉතින් සතුට වෙනවනේ. මල්ලිව හම්බෙන හැම වෙලාවකම ඔන්න ඕක කරන්න ඕනේ. එයාගේ තියරියක් ඒක. ඉතින් ඔන්න මගේ gift එක. ඔව් මම තෝරගත්ත treadmill එකක්. iPhone 17 Pro Max එකක් මට ඇත්තටම උමනාවක් උනේ නැහැ. මොකද ෆෝන් එකක උමනාවක් මට කොහොමත් නැහැ. ෆෝන් එකක් කියන්නේ මම වැඩිපුර පාවිච්චි කරන දෙයක් ඉස්සර හැබැයි දැන් එහෙම නැහැ. ඔන්න ෆ්ලවර් බොකේ කොයස්සේ හරිම රැන්ඩම් විදියට ආව යාළුවනේ. හරිද? කිසිම නමක්ගමක් සඳහන් කරන්නේ නැතුව අපේ කවුරුත් මං කෝල් කරලා ඇහුවා අම්මලාගෙනුත් එයාලත් නෙමෙයි වෙලා තියෙන්නේ. හරිම දැන් මට හෙන ප්‍රශ්න දැන් ඕකේ ඉවර තියෙන කවුද කියලා අවසානට බලනකොට මගේ යාළුවෙක් එවලා තියෙන්නේ. මට ළඟදී හම්බ වෙච්ච යාළුවෙක් ඉතින් මම ඒකත් මිනි බ්ලොග් එකකට ගත්තා. මං පොඩි වීඩියෝ කැලක් එහෙම ගත්තා ආසාවෙන්. ඉතින් ඒකත් අරගෙන මට හරි සතුටුයි ඒ ගැනත්. ඉතින් ඔය දින පහුවෙනිදා ඊගවට දෙන්නේ මේ හස්බන්ඩ් මාව ස්කයිවෑන් එකට එක්කගෙන ගියා. තව මොනාට යලගන්න කියලා බර්ත්ඩේ එකට. මම මොකද මං අර බෝරුවට විහිළුවටනේ අර හුරතලයට දන්නේ නැති. ඉතින් යේ මගේ අදත් උපන්දින එකක උදේ ඉඳන් දවස් 3ක් යනකම් මගේ උපන්දින එකක කියව ඉඳලා ඉතින් එයා දවස් 3 මට gift අරන් දුන්නා එක එක ඒවා. ඉතින් ස්කයිවෑන් එකට කියලා shopping කරන්න එකන් ගියාම ඒ වෙලාවේ හස්බන්ඩ් අරගත්ත ඔන්න ඔය සෙල් ලංකාර එක. දැන් ඒකට ඔය පෙට්‍රල් ගහනවලු. හරිද? මම ඒකත් මෙහෙම කරගත්තා. ඉතින් වීඩියෝ එකට මට හිතුණා මිනි බ්ලොග් එකටම දාන්න ඕන කියලා. මේ මම කොහොමවත් ඔය වීඩියෝ එක දාන්න හිටියේ. ඔගේ වොයිස් එකත් එක්කම තියෙන මාතලයා කියන ඒවා එහෙම. ඒකට දැන් ඔය පෙට්‍රල් ගහලා දුන් දාගෙන ඔක යනවලු. ඉතින් ඇත්තටම දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර තමයි බර්ත්ඩේ එකක් වෙනුවෙන් මාව කවුරු සර්ප්‍රයිස් කරනකොට මට gift හම්බ වෙනකොට මම හරිම ආසාවෙන් බලන් ඉන්නේ. ඉතින් මං දැන් ඒ විදිහට ඒ ආසාවල් වලින් අනේ මන් දන්නේ නැහැ පරිණිත වෙලාද කියලා. මට එහෙම දෙයක් මගේ හිතට දැනෙන්නෙම නැහැ. මට මේ දේ ඕනේ කියලා. එක්කම මට හැමදේම තියෙන හින්දාද කියලා මට හිතන වෙලාවකට. හැබැයි ඉතින් මගේ හස්බන්ඩ් කවදාවත් මට කිසිම දෙයක් නැතිව ඉන්න නම් ඉඳ තියානේ නැහැ. හැමදාම මට හැමදේම හොඳම දේ යා දෙනවා. ඉතින් හස්බන්ඩ්ගේ ෆැමිලි එක මට මාරම හයියක් විදිහට මාත් එක්ක ඉන්නවා. ඇත්තටම මගේ හැම දෙයකටම ඉන්නේ මගේ පවුලේ අය නෙවෙයි. මොකද එයා ඉන්නේ ගොඩක් දුර. එයාගේ පවුලේ අය. ඉතින් දෙවියෝ මට හොඳ හස්බන්ඩ් කෙනෙක් වගේම හරි ආදරණීය හොඳ පවුලකුත් ලබා දෙලා තියෙනවා. ඉතින් මම ඒ ගැන හරිම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. බයි.